Hello guys. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ Wellwood 360 lookout point එකට. ඉතින් අපි මෙතන උඩට ආවා. ඉතින් හරිම ලස්සන view එකක් තියෙනවා. අර ඔයාලට පිටිපස්සෙන් පේන්නේ lake එක ලස්සනට පේනවා. වටේට pine ගස් තියෙනවා. ඊට පස්සේ 360 lookout එක තියෙන්නේ අනිත් පැත්තේ. මෙතන sunrise එක ලස්සනට පේනවා. ඉතින් අපි දැන් මෙතනට ඇවිල්ලා දැන් වෙලාව 6:49යි. ඉතින් කීප දෙනෙක්ම ඇවිල්ලා හිටියා මෙතන බලන්න. ඉතින් දැන් අපි යනවා අර viral place එක TikTok viral place එක බලන්න. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. Guys, අපි දැන් යන්නේ අර TikTok viral place එකට. ඉතින් එතන අපි වාහනේ පල්ලෙහ දාලා පොඩි walk එකක් තියෙනවා. අපි කීප දෙනෙක්ගෙන් ඇහුවා. හැමෝම කියන්නේ කිලෝමීටරයක් විතර walk එකක් යන්න තියෙනවා කියලා. අපිට මෙතන හම්බුණා ගමේ අංකල් කෙනෙක්. එයා කිව්වා කෝවිල් ළඟින් දාලා යන්න කියලා. ඉතින් චොටක් ඇවිදින්න තියෙනවා. අපිත් එක්ක රැඳී සිටින්න. guys, ඉතින් අතනින් පල්ලෙහෙන් පොඩි පෙට්ටි කඩියක් තියෙනවා නිල් පාට. ඒ පෙට්ටි කඩේ ළඟින් උඩ කොන්ක්‍රීට් පාරට උඩට ආපුවාම පොඩ්ඩ දුරක් ඇවිදගෙන යද්දි මෙතන ලස්සන කෝවිලක් තියෙනවා. ඉතින් මෙතන කෝවිල ළඟ දාලා තමයි අපි උඩට හයික් කරන්න ඕනේ. අර ඈතින් පේනවලට එතන තමයි අර ප්ලේස් එක අපි යන්න යන තැන. ඉතින් අපිත් එක්ක උඩට යනකම් ජොයින් වෙලා ඉන්න. ඉතින් guys, ඔයාලත් මේ බොරු පාර දිගේ මෙහෙම ඇවිදගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් තියෙන උඩට යන්න පොඩි පාරක්. ඉතින් ඔයාලට මෙතනින් උඩින් හිමීට නැගගෙන යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. අපිට හිතා ගන්න බෑ මේ වගේ ලස්සන තැන් අපේ ලංකාවේ තියෙනවා කියලා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක ජොයින් වෙන්න. guys, හොඳට මහතේ අපි තාම පොඩ්ඩයි ඇවිද්දේ. ලොකු හයික් එකක් නෑ මෙතන විහිළුවක් කරේ. ඉතින් චූටි ස්ටීප් ගතියක් තියෙනවා. පොඩ පරිස්සමෙන් වැස්ස දවස් වලට. You right? Huh? Come on, tadi kan. Guys, මෙතන මට කියන්න දෙයක් නැහැ. පුදුම ලස්සනයි. හරිම ලස්සනයි. කියන අපි මෙතන හිතුවේවත් නැහැ මෙතන මෙහෙමයි කියලා. ඉතින් මෙතන මිනිස්සු අතරම කියන්නේ ලංකාවේ පුංචි නවසීලන්තය කියලා. ඉතින් මේ තනකොළ යාන විදිහ කුලඟට බලන්න. ඉතින් මම තමයි කියන්න වචන නැහැ. කුලඟ පුදුම සනීපයක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඇහෙන්නේ ඇත්ත කුලඟ. වීඩියෝ කරන්න හිතෙන්නේ අපිට මේක එක විඳින්න ආස දෙයක්. ඉතින් ඔයාලට අනිවාර්යෙන් එන්න මෙතනට. guys, අපිට මෙතන ඉන්න තිබ්බනම් එච්චර ලස්සන දෙයක් ලංකාවේ තියනවාද කියලා හිතා ගන්න බෑ. අර පැත්තනේ.
This is just crazy. හරියට පිස්සුවක්. ඔයාලත් ඇවිල්ලා මෙතන අපිට කමෙන්ට් එකක් දාන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලුවොත් අනිවාර්යයෙන් මෙතන එන්න අමතක කරන්න එපා. එච්චරට ලස්සනයි. එච්චරට ලස්සනයි. ඉතින් guys මෙතනින් උඩට යද්දිත් එක්කම මෙතන තියෙනවා ලස්සන පෙට්ටි කාඩයක්. ඒ ඇන්ටි ළඟ තියෙනවා පොල් රොටි තියෙනවා, වඩේ තියෙනවා. ඉතින් ඔයාලත් ඔළුඳු වඩේ තියෙනවා. මොනවද ඇන්ටි තියෙන්නේ කඩේ? ඉතින් ඔයාලත් ආපුවාම එයාගේ මොන හරි ගන්න. Hello guys. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් ඉන්නේ. ඉතින් කෑම හරිම රහයි. මෙතන ෆැමිලි කපල් එකක් තමයි මෙතන කරන්නේ. ඉතින් එයාලා මෙතන කඩිය දාලා තියෙන විදියද කෑම හැමදේම හරිම පිටිසිඳුයි, හරිම ලස්සනට දාලා තිනවා. ඒ වගේම කෑම හරිම හොට්. ඔයාලට පේනවද දන්නේ උළුඳු වඩේ මේකේ දුම් දානවා. ඉතින් ආන්ටි කිව්වා මේක හදලා තියෙන උළුඳු වලින් විතරයි කියලා. ඉතින් ඔයගේ පරිප්පු වඩේ ගැන කියලා. පරිප්පු වඩේ එකත් හරිම ක්‍රිස්පි. හරිම රහයි. හොඳනේ කෑම. අපි බඩගින්නේ හිටියේ උදේ හයික් එක කළා. ඉතින් හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බුණා. ඔයාලා හයික් එක කරන්න කලින් මේක ඇල්ල තිබ්බත් අනිවාර්යෙන් මොකද try කරලා යන්න. නැත්නම් හයික් එකට බස් වෙනවා අනිවාර්යෙන් මොකද හරිම රහයි යන්නේ. ඉතින් ඔයාලත් මේ රටේ තියෙන small business වලට support කරන්න. ඉතින් එයාලත් ඉන්නේ අපි කියන හින්දා. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ රස විඳලා වඩේ ලස්සන බලලා යන්න. මේක නම කියාගන්න බෑ. මොකද මේක නම් තාම කඩේ නමක් තියෙනවා. මේක මික්ස් කරලා